අයිබෝන් එක පිළිගන්න නම් මගේ YouTube channel එකට ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. එහෙනම් guys අපි බලමු අද වීඩියෝ මොකක්ද කියලා. මම අද ඔයාලට ගෙනත් තියෙන්නේ මේ අපි දැන් YouTube එකේ හරි Facebook එකේ හරි TikTok එකේ හරි මේ තුනෙන් මොකේ එකක් අපි දැන් වීඩියෝ එකක් අපිට හම්බෙලා ඒක අපිට ඩවුන්ලෝඩ් කරගන්න ඕනි කියමුකෝ. දැන් අපි TikTok එකේ වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරොත් මේ අපිට ඒක පැත්තේ වෝටර්මාර්ක් එකක් එනවා. ඒ වෝටර්මාර්ක් එක නැතුව ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් මම මේ කියන විදිහෙන්. තවදුරටත් YouTube එකෙත් වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා මේ YouTube ප්‍රීමියම් තියනවා නම් එයාලා ගෙන්නේ ලයිබ්‍රරියට. එතකොට අපි කෙලින්ම ගෑලරියටම ඩවුන්ලෝඩ් කරන්න විදියක් නැහැනේ. ඒකට විදියකුයි තව තියෙනවා. දැන් තව ඔයාලා Facebook එකේ වීඩියෝ එකක් දැක්ක කියන්නකො. දැන් ඒකත් කෙලින්ම අපිට ගෑලරියට ගන්න බෑ. අපිට ඕන නම් මේ Facebook එකේ පැත්තකින් සේව් කරලා තියාගන්න පුළුවන්. එහෙමනේ. දැන් අපිට ඕනි මේ කෙලින්ම ගෑලරියට ගන්න. ඒකට මම ඔයාලට ක්‍රමයක් කියා දෙන්නම්. අපි අංග Facebook එකේ පැත්තේ මෙතන මේ තප්පර තියෙන වීඩියෝ එකක් තියෙනවා. මම මේ නිකන් ඔයාලට උදාහරණයක් විදිහට දෙන්නේ. ඒතර අපි මුලින්ම කරන්න ඕන FB එකේ වීඩියෝ එකක් කෙලින්ම අපි ගැලරියට ඩවුන්ලෝඩ් කරන්න ඕන නම් මෙන්න මෙතන share icon එකක් තියෙනවා. ඒ share බලන්නකො බලලා මෙතන copy link කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන මෙතන copy link කියලා තියෙනවා. ඒක ඔබන ටච් කරනවා. ඒ ලින්ක් එක කොපි වුණානේ. ඊට අපි ගෙලින්ම යන්න ඕනේ Google එකට. එහෙනම් අපි Google එකට ගිහිල්ලා මම මේ කියන වචනේ ටයිප් කරනවා. මේ කලින් ඔයාලා ටයිප් කරලා තියෙන මෙතන තමයි මම දෙවෙනියට සර්ච් කරේ. මෙන්න මේක සර්ච් කරන්න ඕනේ. Facebook video download. Facebook video download වෙන්න ඕනේ. පළවෙනියට එනවනේ. අන්න ඒක මම ටච් කරගන්නවා. ඊට පස්සේ මෙතන වෙබ්සයිට් වලට ගොඩක් පෙන්නයි. ඔයාලා මේකෙන් මුලින්ම එන එක ටච් කරගන්නවා. මම මුලින්ම ලින්ක් එක ටච් කරගත්තා. ඊට පස්සේ අපි අර කලින් අර ලින්ක් එකක් කොපි කරගත්තනේ Facebook එකට ගිහිල්ලා. sorry. අපි අන්නේ ලින්ක් එක මෙතන පේස්ට් කරන්න ඕනේ. ඔහොම පේස්ට් කරලා ඩවුන්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ඔයාලට ඕන HD quality එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් normal quality ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මෙතන තව quality තියෙනවා fast HD other qualities තියෙනවා. ඉතින් මෙතනින් මම ඔයාලට පෙන්වන්න ඕනේ දැන් normal quality එකෙන් ඩවුන්ලෝඩ් කරලා පෙන්වන්න. normal එක ඒ බටන් එක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ එහෙම ඩවුන්ලෝඩ් බටන් එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. ඔයාලට මේක හරියම පහසුයි මේව ඩවුන්ලෝඩ් කරගන්න. දැන් ඔයාලට Facebook එකේ වීඩියෝ එකක් දැක්කොත් ඔයාලට කෙලින්ම ඒක ගැලරියට ගන්න අමාරුයිනේ. දැන් මේ විදිහ කරාට පස්සේ ඔයාලට කෙලින්ම ෆිල්ම් එකක් තිබ්බත් සින්දුවක් තිබ්බත් ඔයාලට කෙලින්ම ගැලරියට ඩවුන්ලෝඩ් කරගත්තා. දැන් බලමු අපි ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් වෙලාද කියලා ගැලරියට ගිහිල්ලා මේ තියෙන්නේ. මේ වීඩියෝ එක. ඔන්න ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ලස්සනට. ඒ වගේම තමයි දැන් ඔයාලා TikTok එකේ වීඩියෝ එකක් දැක්ක කියන්නකෝ මොකක් හරි ඔයාලට ආස හිතෙන කැමති දෙයක් මොකක් හරි. ඒකෙදිත් ඔයාලා මුලින්ම ගහන්න ඕනේ මෙන්න මේ ඒකෙත් අර ලින්ක් එක අපි අර මම කලින් කිව්වානේ කියා දුන්නානේ Facebook එකේ. අන්නේ වගේ මේකෙත් තියෙන්නේ මේ TikTok එකේ තියෙන ලින්ක් එක ටච් කර ලින්ක් එකේ share icon එක ඔබලා ඒකේ ලින්ක් එකක් කරලා ලින්ක් එක ටච් කරගෙන ලින්ක් එක කොපි කරගන්න. ලින්ක් එක කොපි කරන්න මම කියන වෙබ්සයිට් එක ගහන්නේ වෙබ්සයිට් එක ගහුවට පස්සේ ඔයාලට TikTok එකේ වීඩියෝ එකේ අර වෝටර්මාර්ක් කට්ටියගේ නම වැටෙනවනේ පැත්තේ. ඒ වෝටර්මාර්ක් එක නටුව ඔයාලට කෙලින්ම පුළුවන් ගැලරියට ඩවුන්ලෝඩ් කරගන්න. ඒකට ගහගන්න ඕනේ TikTok video download without watermark කියලා තියෙන්නේ. අන්නේ ඒක ටච් කරගන්න. ඊට මෙතන ඔයාලට වෙබ්සයිට් ගොඩක් පෙන්නයි. මේකෙන් මාත් මේක රිකමන්ඩ් කරනවා පළවෙනියට මේන වෙබ්සයිට් Snaptic. මේකේ තියෙන අර විදිහමයි මේ අපි අර කොපි කරගත්ත ලින්ක් එක මෙතන අපි පේස්ට් කරන්න ඕනේ. ඒ ලින්ක් එක පේස්ට් කරගත්තට පස්සේ මේ අපිට පුළුවන් ඒක කියන්නේ පේස්ට් කරගත්ත පස්සේ අපිට කැමති quality එකක් දාලා වෙන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් කාරණේ දැන් ඔයාලා YouTube එකේ වීඩියෝ එකක් දැක්ක කියමු. YouTube එකේ ඒ කියන්නේ ඔයාලා ෆිල්ම් එකක් දැක්කා. එහෙම නැත්නම් ඔයාලට කැමති සින්දුවක්. ඔයාගේ දෙයක් දැක්කොත් එම ඔයාලට පුළුවන් මේ කෙලින්ම මම මේ කියන ඒකෙත් අර ලින්ක් එක කොපි කරගෙන ඔයාලට පුළුවන් මේ Google එකට ගිහිල්ලා මෙන්න මේ මං කියන ටයිප් කරගන්න.
YouTube වීඩියෝ ඩවුන්ලෝඩ් එන්න එක ටච් කොපි කරගන්න. ගෙන ඒක කොපි කරලා පස්සේ එන්න එහෙම යන්න ඕනේ අපි මේ Google එක. Google එකේ මෙතනින් එනවා මේ වෙබ්සයිට් ගොඩක්. මෙතනින් ඔයාලා මෙතනින් මුලින්ම එන වෙබ්සයිට් එකට මම රිකමන්ඩ් කරන්නේ මුලින් එන වෙබ්සයිට් එකට යන්න කියලා. ඔයාලට මේකේ මේ link එක copy කරගෙන paste කරාට පස්සේ ඔයාලට යන්න පුළුවන් මේ link එක. ඒ කියන්නේ ඔයාගේ කැමති quality එක download කරන HD quality නම් HD නැත්නම් normal එක කියනවා මේ 720p 1080p වගේ ගොඩක් තියෙනවා. ඔයාලට කැමති quality එකකින් මේක ඔයාලට gallery එක download කරගන්න පුළුවන් වෙනවා. ඔය වීඩියෝ තමයි මම ඔයාලට ගේන්න ආවේ. ඔයාලට මේ වීඩියෝ වැදගත් කියලා හිතුණා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක share කරන්න, like කරන්න, comment කරන්න, ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා.